මන්ත්‍රීතුමනි අද මම හිතන්නේ අපේ රටේ ඓතිහාසික දවසක් විශේෂ වැදගත්කමක් තියෙන දවසක තමයි මේ සංශෝධනය ඉදිරිපත් කළ තියෙන්නේ. මම ඒ කියන්නේ විශේෂයෙන්ම අද දවසේ අපි කතා කරන්නේ දූෂණ විරෝධී පනත ගැන. දූෂණ විරෝධී පනත මේ රටේ ක්‍රියාත්මක වුණේ මහජන අභිලාෂයේ වුණේම දූෂණයෙන් තොර රටක් නිර්මාණය කිරීම. අද දවසේ වැදගත් දේ තමයි අපේ රටේ ගුවන් සේවයට ගුවන් බල ඇණියට එයාබස් 330 200 නව ගුවන් යානයක් එකතු කරනවා. ගරු ඇමතිතුමනි සමාවෙන්න ඔබතුමාට විනාඩි 28ක කාලයක් ලැබෙනවා. හොඳයි. එතකොට ඒ ගුවන් බස් යානය අද ලංකාවට ආවා. දයාසිරි ජයසේකර අපේ මන්ත්‍රීතුමත් මමත් පාර්ලිමේන්තුවේ සෑහෙන කාලයක් හිටියා. අපි කතා කරා කාලයක් එයාබස් ගනුදෙනුව ගැන. එතකොට ඒක මේ අද කතා කරන දූෂණ විරෝධී පනතට අදාළ කාරණාවක්. ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාබස් ගත්ත ගනුදෙනුව මේ පාර්ලිමේන්තුවේ රැස් වෙන්න තිබිච්ච කෝප් කමිටුව කතානායකගේ ගෙදර රැස් වෙලා එයාබස් ගනුදෙනුව යට කරපු ආකාරය. එතකොට එයාබස් 21යි අපිට තිබුණේ කුලියට. එදා ඔබත් මමත් මේ පාර්ලිමේන්තුවේ එයාබස් ගනුදෙනුව කතා කරනකොට කපිල චන්ද්‍රසේනලා ප්‍රධාන විධායක අධ්‍යක්ෂක හැටියට ගහපු ගැහිලි රාජපක්ෂ පවුලේ ඒ ගනුදෙනුව ඊට පස්සේ ඒක ඈවර කරන්න රනිල් වික්‍රමසිංහ දාපු රත්වත් වෙලා ගහපු ගැහිලි ප්‍රධාන විධායක අධ්‍යක්ෂකලා හැටියට නිසා කවදාවත් ඔයත් මමත් හිතුවද අපේ ජීවිත කාලේ නැවත ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයා බස් එකක් යනවා හෙන් දකින්න පුළුවන් වෙයි කියලා. අපි හීනෙන්වත් හිතුවේ නෑ ගරු කතානායකතුමනි. ගරු මූලාශ්‍රාල මුද්‍රේ මම නම් ඇත්තටම මගේ ජීවිත කාලේ මං හිතුවේ නෑ මගේ ජීවිත කාලේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අලුතෙන් එයා බස් එකක් එනවයි කියලා ප්‍රවෘත්තියක් අහන්න ලැබෙයි කියලා. මට මතකයි අපේ විපක්ෂයේ මන්ත්‍රීතුමා කිව්වා එක වෙලාවක ශ්‍රී ලංකන් ගුවන් සමාගම රුපියලකටවත් විකුණන්න බෑ කියලා. රාජ්‍ය අමාත්‍යතුමා එරාන් වික්‍රමරත්න ඇමතුමා කිව්වා කවුරු හරි කෙනෙක් මේ ශ්‍රී ලංකන් ගුවන් සේවය රුපියලකට හරි ගන්නව නම් දෙන්න ලෑස්ති කියලා. ඒ කියන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවය රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ ආණ්ඩු දෙකම රුපියලකටවත් ගන්න බැරි තැනට විකුණා. කාබාසිනිය කළා. ඒක තමයි ඇත්ත යථාර්ථය. එහෙම තිබිච්ච රටක අනුර කුමාර දිසානායක ආණ්ඩුව මේ මහජන ආණ්ඩුව පුරවැසි ආණ්ඩුව මේ රටේ ජනතාවට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයා බස් එකක් ගේනවයි කියලා අද යථාර්ථයක් කරපු එක ඇත්තටම සතුටු වෙන්න ඕන දෙයක්. ඒක ඓතිහාසික දවසක්. නැද්ද කියන්නේ? රුපියලකටවත් විකුණන්න බැරි වෙයි කියලා තිබිච්ච එයා ලංකාවේ එක පාඩු කරපු එක මේ ආණ්ඩුව ඇවිල්ලා ඒක සතුටක් තමයි. හර්ෂණ රාජකරුණ මන්ත්‍රීතුමා කියනවා අපි සතුටු වෙන්න දේවල් කරනවලු ජනතාවට. ඔව්. ආණ්ඩුවක් තියෙන එකට තමයි. ආණ්ඩුවක් තියෙන්නේ ඕගොල්ලෝ කඳුළු හලවපු ජනතාව. මේ රට ඉන්නවද නැද්ද කියලා තීරණය කරන්න බැරි තරමට මේ රටේ ජනතාව පත් කරපු රටක්. අපි සතුටු කරනවා තමයි. අපට මහ ජනතාව බලය දුන්නේ සතුටු කරන්න තමයි. ඇත්තටම රටේ ජනතාවට මේ පහුගිය දවස් ටිකේ තිබිච්ච වේදනාව කම්පණය තමයි අපි ජනතාව බලාපොරොත්තු වෙන විදියට සතුටු කරන්න නීතිය ක්‍රියාත්මක කරන්නේ නැති එක. නීතිය ක්‍රියාත්මක කරන්නේ නැති එක. දැන් මේ හර්ෂණ නානාකාර අධිකරණ අමාත්‍යතුමා මයින්හම කරගෙන තියෙන්නේ මොකද මේගොල්ලෝ? මේ දවස් දෙක තුනට වෙන මොකක්ද නෙමෙයි නීතිය ක්‍රියාත්මක කරන හින්දා. හොරු අල්ලන හින්දා. අධිකරණ අමාත්‍යතුමා හරිනම් මීට වඩා කියන්න ඕන එක. එතුමාගේ තියෙන නිහතමානීකමට කියන්නේ අපට මහ ජනතාව බලය දීලා තියෙන එකට තමයි. අපි ඒක කරනවා තමයි. ඒක ආණ්ඩුව හොරු හිරේ දානවා තමයි. ආයි ඒක වෙන කවුරුත් කියන්නේ. ආණ්ඩුවට හොරු හිරේ දාන අධිකරණ අමාත්‍යතුමාට නීතිය ක්‍රියාත්මක කරන්න තමයි නීතිපති ඉන්නේ. ඕගොල්ලෝ දැන් මේ එන ස්වාධීන නීතියක් ගැන කතා කරනවා. මේ ස්වාධීන නීතියක් ගැන කතා කරන්නේ කවුද? මගේ ඇස් දෙකෙන් දැකපු මේ පාර්ලිමේන්තුවේ රටේ අග්‍ර විනිශ්චයකාරතුමිය ශිරානි බණ්ඩාරනායක පාර්ලිමේන්තුවට ගෙනල්ලා ඒ වෙනුවෙන්ම ව්‍යවස්ථාව වෙනස් කරලා 18 වෙනි සංශෝධනය ගෙනල්ලා රෑ 12 වෙනකම් පාර්ලිමේන්තුව තිබුණා මුලාශ්‍රාවක මන්ත්‍රීතුමනි. මේ පාර්ලිමේන්තුව මේගොල්ලෝ මේකේ කිරිබැත් කෑවේ නැතුව විතරයි.
රටේ අග්‍රවිනිශ්චයකාරතුමියව ගෙදර එළෙව්වේ මේගොල්ලෝ. ඒගොල්ලෝ දැන් කතා කරනවා ඇඟිලි ගහන්න එපාලු, බලපෑම් කරන්න එපාලු, අධිකරණ ඇමතුමා නිස්සද්දව ඉන්නලු, අධිකරණ ඇමතුමා අධිකරණයේ තියෙන කටයුතු කතා කරන්න එපාලු. කවුද මේ කියන්නේ? මේගොල්ලොන්ට එහෙම කියන්න නැගිටින්නවත් අයිතියක් නැහැ. මේගොල්ලෝ හර්ෂණ රාජකරණ වල මේ දයාසිරිලා මේගොල්ලෝ නැගිටින්න අයිතියක් නැහැ. එහෙම කතා කරන්න මොකද හේතුව? රනිල් වික්‍රමසිංහලා රාජපක්ෂලා නීතිය උඩ läග්ගා. අල්ලස් කොමිසමේ ඒගොල්ලෝගේ යාළුව දාගත්තා. මට මතකයි මම අල්ලස් කොමිසමේ සභාපති ජගත් බාලපඩබන්දිට විරුද්ධව පැමිණිල්ලක් කරා. ඒකට හිටපු සභාපතිට විරුද්ධව මම පැමිණිල්ලක් කරා. අද වෙනකම් පැමිණිල්ල ඇහුවේ නැහැ. එහෙම හිටියේ. එහෙම යුගයක් මේ අපි පහු කරේ. අල්ලස් කොමිසමේ සභාපති අල්ලස් ගත්ත වාහනක ලස් කරපු කොම්පැනියකින් වාහනයක් ගත්තා. එහෙම රටක් මේක. කල්පනා කරන ගරු සභාපතිතුමිය. අපි ඒක අද හරි සතුටු වෙනවා. අපි සතුටු වෙනවා කිරිබත් ගන්න ඕන දවසක් හරි නම් අද. මොකද රුපියලකට වගත් විකුණන්න බැරුව තිබුණයි කියලා ඉරාන් වික්‍රමරත්නලා පම්පෝරි ගහපු ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අද ගුවන් යානයක් ගේනවා. ගුවන් යානයක් ආවා. ඕගොල්ලෝ හොරකම් කරලා බල්ලෝ ගේන්න පිටරට සිංගප්පූරුවට ගුවන් යානය ඇරියා. රන්සි වික්‍රමසිංහගේ සහෝදරයාට. රනිල් වික්‍රමසිංහ පත් කරපු ප්‍රධාන විධායක අධ්‍යක්ෂක ඕස්ට්‍රේලියාව හිටියේ. එයා සිකුරාදට වැඩ ඇරිලා එයා බස් එකෙන් තමයි ගෙදර යන්නේ. අපේ මිනිස්සු රජයේ සේවකයා වැඩ ඇරිලා කෝච්චිය යන්නේ. හැබැයි රනිල් වික්‍රමසිංහගේ විධායක අධ්‍යක්ෂක එයා බස් එකෙන් තමයි යන්නේ. සිකුරාදට යනවා වැඩ ඇරිලා සඳුදාට එයා බස් එක කොළඹට එනවා. මගියෝ හිටියත් එකයි නැතත් එකයි. එහෙම තමයි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පාඩු කරේ. මම මේ කියන්නේ එක ගනුදෙනුවක් විතරයි. ඔව් ඇත්ත. මම කියනවා ඒ ඔක්කොටම ඉතිහාසයට ගිහිල්ලා හැම එකාටම දඩුවම් දෙන්න ඕන. හැම එකාටම දඩුවම් දීලා මේ රටේ ජනතාව සතුටු කරවන්න ඕන. සතුටු කරවන්න තමයි අපිට බලය ලැබිලා තියෙන්නේ. මේ රටේ ජනතාව සතුටු වෙන්න ඕන. මහින්දානන්ද දැන් මේගොල්ලෝ කතා කරන මෙතන පාර්ලිමේන්තුව ඇවිල්ලා කෙහෙලිය රඹුක් පැල්ලට අප දෙනකන් මේ යාළුව එකෙක් ගියාද බලන්න. අපි නම් වැරදක් කරත් අපරාධයක් කරත් මිනි මැරුවත් අපේ මිනිහෙක් යන බලන්න යන්න එපයි. දැන් අද මර්වින් සිල් ඇතුලේ ඉන්නවා. මර්වින් සිල්ලගෙන් කාපු කට්ටිය මෙතන ඉන්න ඔක්කොම. කවුරුවත් යනවද මර්වින් සිල්ල බලන්න? ප්‍රසන්න රණවීර ඉන්න ඇතුලේ. ඇතුලේද එළියද කියලා මතක නැහැ ඇතුලේ තමයි. යනවද බලන්න? ඒ කාලේ ප්‍රසන්න රණවීරත් එක්ක මේ පාර්ලිමේන්තුවේ සිගරට් එක එකට ගහපු කට්ටිය මේ ඉන්නේ. මන් දන්නවනේ. අද යන්නේවත් නැහැ බලන්නේවත් නැහැ. කෙහෙලියටත් යන්තම් අප හම්බුනාම තමයි කට අරින්නේ මේගොල්ලෝ දැන්. අප හම්බෙනකන් කට අරින්නේ නැහැ. දැන් ඒකට තර්කෙ මොකද්ද කියන්නේ? ඒකට තර්කෙ කියන්නේ කෙහෙලිය පඩි අරගෙන මේ ඒ පඩි ටික බෙදුවලු. ඉතින් පඩි අරගෙන පඩි බෙදුවා නම් හිර යන්න ඕනේ නැහැ. මහජන දේපල මහජන දළදාගේ සල්ලි පොදුවේ රටේ සල්ලි බලහත්කාරයෙන් හරි කැමැත්තෙන් හරි අපරාධ කරපු නිසා තමයි හිරේ ගියේ. දැන් මේගොල්ලෝ මේ රටේ නීතිය විහිළුවක් කරනවනේ එතකොට. දැන් ඒක සංසන්දනය කරනවා අපි අපේ වැටුප් අරගෙන පක්ෂයට දෙන එකට. ඒක පොදු අරමුදලල්ලු. දැන් අපේ සේවයට මහජනතාවට අපි ලබන දීමනාව අපේ කැමැත්තෙන් පක්ෂ අරමුදලට දීලා බෙදන එක වැරදිලු. දයාසිරි ජයසේකර කියන්නේ. දයාසිරිගේ මෙතඩ් එකට ඊළඟට ගියයිද දන්නේ එහෙම කියපු එකට මම සමාව ඉල්ලනවා. ඒ ගැන මම කනගාටු වෙනවා. මම ඒක කිව්වේ වැරද්දගෙන ඒක එහෙම නෙමෙයි අහම මෙහෙම කියලා. ඒක දයාසිරි මෙතඩ් එක දැන් අලුත් එක තමයි දයාසිරි මෙතඩ් එක. මොකද්ද? පචයක් කෙලුණාට පස්සේ රිවර්ස් කරනවා. ඒ පචේ ආයි ඉල්ලාස් කරගන්න. එහෙම දැන් හුඟක් ඒවා තියෙනවා. දැන් මේගොල්ලෝ හුඟක් ඒවා කිව්වා. දැන් ඊළඟට අලුතෙන් කියනවා අර මොකද්ද? කන්ටේනර් බහලුම් 300 ගාණක් නිදහස් කරපු එක. දැන් ඒක කියලා ඊට පස්සේ CID එකට යනවා. ඊට පස්සේ උසාවියට යනවා. ඊට පස්සේ උසාවියෙන් මේක නිවැරදි වුණාම ඒ පචේ මං ඉල්ලාස් කරගන්න. දැන් අපිත් හරි කැමති ඇත්තටම. අපි හරි කැමති අපේ විනිවිදභාවය අපේ තියෙන ගනුදෙනුව මේවා එළියට ඇවිල්ලා සාකච්ඡා වෙලා අධිකරණයටම ගිහිලා ඉවර වෙනවා නම් අපේ මේ කෙටි කාලය තුලම පරීක්ෂාවට ලක් වෙන්න ඕන. අපි පරීක්ෂාවට ලක් වෙන මිනිස්සු. අපි මේ රටේ ජනතාව තුල පරීක්ෂාවට ලක් වෙනවා. අධිකරණය තුල පරීක්ෂාවට ලක් වෙනවා. පාර්ලිමේන්තුව තුල පරීක්ෂාවට ලක් වෙනවා. අපේ පක්ෂය තුල පරීක්ෂාවට ලක් වෙනවා.
ඒක අපි පිළිගන්නවා. ඒක පිළිගන්නවා. කිසි ගැටලුවක් නැහැ. දැන් ඒවා කිව්වනේ ලයිස්තුවක් විදියක් ක්‍රමයක්. හරි. ඒ ක්‍රමයට නෙමෙයි නම් ඒක බලාගම අධිකරණෙදි. CID එකට කැඳවලා තියනවා කිව්වනේ. CID එකට යන්න. ඔයාගේ කට උත්තරේ දෙන්න. ඊට පස්සේ අපේ පැත්තෙනුත් අපි කට උත්තර දෙන්නම්. අධිකරණෙදි හම්බෙමු. සාකච්ඡා කරමු. හැබැයි දයාසිරි මෙතඩ් එකට පස්සේ අකුල ගන්න තහනම්. පස්සේ අකිලිලි තහනම්. ñරු ñුරු ගන්න එපා. කෙන්දිරි ගන්න එපා. පස්සේ කෙන්දිරි ගන්න එපා. ඒක එහෙමයි කියලා මෙහෙමයි කියලා අහමයි කියලා මෙහෙමයි කියලා ඒ කියන්නේ. දැන් හුඟක් ඒවා තියෙනවා එහෙම. දැන් අපි දන්න හුඟක් තියෙන යගේ ආයි පස්සට රිවර්ස් ගහන ඒවා. මොකද ඒකට හේතුව දන්නවද? මේගොල්ලොන්ට මහ ජනතාව මහ පොළොවේ සංවිධානය කරන්න බෑ. ජනතාවගේ කැමැත්තක් නැහැ. දැන් දවස ගානේ සතිය ගානේ අර පච වාහිනී ටිකක් තියෙනවා දෙකක් තුනක්. ඒක අල්ලගෙන හදනවා මාතෘකාවක්. හාල් නැහැ කියලා හදනවා, පොල් නැහැ කියලා හදනවා, ලුණු නැහැ කියලා හදනවා, සීනි නැහැ කියලා හදනවා. නැත්තම් මොකක් හරි මවලා හරි හදනවා. සතියකට එකක් ඇවිල්ලා මේකද කියලා මොන හරි කියාගන්න එපා. අපිට එහෙම නෙමෙයි මුලාසනාට මන්ත්‍රීතුමනි. වැඩ තියෙනවා. අපේ අමාත්‍යාංශවල වැඩ තියෙනවා. මේගොල්ලෝ කප්පරක් ගහපු හොරකම් හොයන්න තියෙනවා. ලේසි නෑ. මම අද මේ දැන් පාර්ලිමේන්තුවේ ඉන්නකොට අපි මේ වාර්තාව එහෙම් පිටින්ම මිනරල් සම්බන්ධයෙන් මේ රටේ ඛනිජ වැලි සම්පත් හොරකම් කරන්න හදපු ක්‍රම දැන් අපි හදන අනිත් පැත්තට මේගොල්ලෝ හදලා තියෙන්නේ කොහමද? ඔක්කොම ලයිසන් දෙනවා. අර ඒ නැගෙනහිර පළාතේ සම්පූර්ණ මහ පොළොවට ලයිසන් දීලා තියෙන්නේ. මූදයිනේ අද කෑල්ලක් හොයන්න නෑ රටේ ජනතාවගේ දේපල ඉදන් කියලා. පගාව අරගෙන මේගොල්ලෝ ලයිසන් දුන්න ඔක්කොම. ඒ පගාව ගත්ත කට්ටිය පගාව දුන්න කට්ටිය දැන් පැටලිලා. දැන් පගාව දුන්න කට්ටිය ආයේ ඒ ක්‍රමයට වෙනෝ අර ඇමති දුන්නා අර මහා ඇමති දුන්නා. ඒක නිසා අපිට කරගන්න බැරුණා කියලා අපි යත් හම්බෙන්නේ නෝ. අපි හම්බෙන්නේ පගාව දෙන්න නෙමෙයි මේගොල්ලෝ දීපුවයි කෙලවරවල් තියෙනවනේ ලයිසන් වල. ඒකින්ද දැන් අපිට ක්‍රමයක් හදන්න ඕන. මොකද්ද? ආයෝජක වෙනකොට විනිවිද භාවයක් පේන හැමෝටම පේන ක්‍රමයක් හදන්න ඕන. අපි කියන අපේ රටේ ඛනිජ සම්පත් වලට ආයෝජන ඕන. හැබැයි පගාවට නෙමෙයි. දැන් මම ලබන සතියේ ඊළඟ පාර්ලිමේන්තු සතියේ මම ඉදිරිපත් කරන ගරු මූලාසනාට මන්ත්‍රීතුමනි අපේ රටේ ජෙම් ඇන්ඩ් ජුවලරි එකෙන් පර්යේෂණ ආයතනයේ මණික්කා ස්වර්ණාභරණ පරීක්ෂණ ආයතනයේ අද ඇප් එකක් හදලා තියෙනවා. ඒ ඇප් එක හදලා තියෙන ඕනම පුරවැසියෙකුට පුළුවන් තමන්ගේ මණික්කා රත්තරන් බඩු වෙන කැරට් කොච්චරද කියලා දැම්මනම් බර දැම්මනම් වර්ගය දැම්මනම් තමන්ටම වැලියේෂන් එක කරගන්න පුළුවන්. ආයෙ එන්න ඕනේ අපේ ආයතන වලට. වෙබ්සයිට් එකට ගියා ඒ ඇප් එක ඩවුන්ලෝඩ් කරා වැලියේෂන් එක කරගන්න පුළුවන්. ඒක 100% ඇකියුරසි. අපේ අය හදලා තියෙනවා. මේගොල්ලන්ට 76 අවුරුද්දකට හදන්න බෑ. ඇයි මේගොල්ලෝ මොකද කරන්නේ? ඒව පතල් ලයිසන් දීලා අරකෙන් මේකෙන් හැම එකෙන්ම ගහපුවා තියෙන්නේ. ඒ ඉතිහාසය වෙනස් කරන්න ඕන අපි දැන්. ඒකින්ද එයාබස් ගනුදෙනුව වෙනුවට අද ශ්‍රී ලංකාවට ගුවන් යානා එනවා. කල්පනා කරපන්. තව තියෙනවා. අල්ලාසෝ දූෂණ කොමිසමේ ඊට ගෙනාපු පැමිණිලි ගොඩක් තියෙනවා. ඒ අල්ලාසෝ දූෂණ කොමිසමේ සභාපතිට මයින්හමට වගේ ගහලා වැඩක් නැහැ. අධිකරණ ඇමතුමාට ගහලා වැඩක් නැහැ. ඒවට මූණ දෙන්න දැන්. කරන කලට පව් මීරිය මීසේ. විඳින කලට දුක් දැඩි වේ ගිනිසේ. කුඹලා මාළු කෑවා නම් දුක විඳපන් කියලා කියලාද? බලලෝ නෙමෙයි දැන් කියන්න ඕන දයාසිරියු කියලා. දැන් කියන්න ඕන අනික් කට්ටියගේ නන්ටිය කියලා. ඇතුලේ ගොඩක් ඉන්නවා. ඇත්තටම දැන් අධිකරණ ඇමතුමාට මම කියන්නේ අර ඔබතුමා හොයනවනේ මොකද්ද දූපතක් කොහේ හරි මේ කට්ටිය ගෙහිලා දාන්න. හොයනව නේද? ඒ පාතාලේ කට්ටිය සෙට් වෙනවා කියලා ඉරගෙවල් වල. තව දූපතක් හොයාගන්න. හෙටයි ඉඳලා මේ නඩු ටික ඔක්කොම යොරුනාම ගෙහිලා දාන්න. හරිද? හොරුන්ගේ දූපතක්. ඒක නිකන් පුංචි පාර්ලිමේන්තුවක් වගේ වෙයි. ඇත්තටම පුංචි පාර්ලිමේන්තුවක් වෙයි. ඇයි මේගොල්ලෝට රැස් වෙලා ඒ කාලේ ගහපු ගැහිලි ජම්පරේ ගහගෙන කතා කර කර ඉන්න පුළුවන් ඉතින්. අප්පට සිරි අපි ගැහුවා මචං අහම ගැහුවා මෙහෙම මචං ඒ සල්ලි වලින් අරහෙ ගිහිල්ලා කරපුවා මෙහෙ ගිහිල්ලා කරපුවා. ඉතින් තියෙනවනේ කයිය ගහන ඉතිහාසය. පචවාහිනී දෙකක් හරි. ඒකයි. ඔයාට දූපත් දෙකක් හොයාගන්න වෙනවා හර්ෂණ. ඒ දූපතට හිරු දෙන්න එකක් පාතාලේ ඒ කට්ටිය ගෙහිලා දාන්න අනිත් එක මේගොල්ලෝ ගෙහිලා දාන්න ඊට පස්සේ මේගොල්ලොන්ට කඩේ යන නයිනාලිකාවේ කට්ටියයි අර සියල්ලට ඉහලින් බොරු කියන කට්ටියයි ගෙහිලා දාන්න. ඒකට ලයිසන් දෙන්න. ඒකත් හොයාගන්න. මම කියන්නම්. හරිද? සීනි බදු වංචාව කරා. නඩුව තියෙනවා. මම පැමිණිල්ල කරා. අතාරින්නේ නැහැ. අපි පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ හිටියත් විපක්ෂයේ හිටියත් නඩුව ගෙනියනවම තමයි. සුදුලුණු වංචාව තියෙනවා.
කරා. සතෝසේ හාල් ගෙනල්ලා මේගොල්ලෝ හාල් ගුල්ල ගහලා කියලා දොර ළඟ තියලා බියර් කම්පැනි වලට විකුණා. කෝප් කමිටුවේ වාර්තා තියෙනවා නඩුව තියෙනවා. හාල් මේ හාල් ගැන කතා කරුවෝ දැන් විනිවිද භාවයෙන් හාල් ගේන්නලු. විනිවිද භාවයෙන් හාල් ගේන්නේ කොහමද? මූලාශ්‍රාට බන්දුතුමනි ගෙනාපු හාල් ටික සපුගස්කන්දේ ගබඩාවේ තිබිච්චි අඩු ගානට විකුණනනේ. අඩු ගානට විකුණා ගුල්ල ගහලා කියලා. ආයේ හාල් ටික වෙළඳ පොළට ගෙනාවා. ආයි සතෝසරම දුන්නා. සතෝසේ හාල් අඩු ගානට විකුණලා ආයි සතෝසරම දුන්නා වැඩි ගානට. එහෙම තමයි කරේ. කිරි හරක් ගෙනාවා. අන්තිමට කිරි හරක් ගෙනල්ලා ඩොලර් වලින් ගැහුවා. මේගොල්ලෝ ගහපු ගැහිලි තියෙන ඉතිහාසය අධිවේගී මාර්ග වලින් ගැහුවා. ඔය දැන් අර මේ කවුද ඇත්ත එහෙමනම් හිතනකොට කවුද අපේ ගියා කියන්නේ? කිරියල්ල මැතිතුමාටත් යන්න වෙනවා. ඇයි? එයාගේ තෝ ස්ටාෆ් එක එහෙම තමයි. ඔක්කොම දැම්ම මම මරගයි එක ව්‍යාපෘති නිලධාරියෙක් කියලා හාමුදුරු කෙනෙකුත් හිටියා. හාමුදුරු කෙනෙකුත් හිටියා. ආසන සංවිධායකයෝ මේගොල්ලෝ නඩත්තු කරන්නේ කොහොමද දන්නවද? ආසන සංවිධායකයෝ නඩත්තු කරන්නේ මේ අපේ පක්ෂ අරමුදලෙන් කියලා කියනෝනේ. අපි නඩත්තු ගන්නේ පක්ෂ අරමුදලෙන් අපේ පඩිසල්ලි වලින්. ඒක ඇත්ත. මේගොල්ලෝ නඩත්තු ගන්නේ ආණ්ඩුවේ සල්ලි වලින්. ආණ්ඩුවේ හැම ව්‍යාපෘති නිලධාරියෙක් දානවා. මග නැගුමට දැම්මා. හරිද? ව්‍යාපෘති බිමල් එමතුමා ඔයා හොයන්න ඕනේ මුලින් ඉඳලා. හරිද? RD එකේ මග නැගුමේ මේගොල්ලෝ දැම්මා. දාලා මම 91ක්ද කොහෙද නල්ලෑස්තුවක් පාර්ලිමේන්තුවට දුන්නා. දුන්නාට පස්සේ මේගොල්ලෝ කරේ මොකක්ද දන්නවද? ඒ ටික වෙනස් කරලා මාරු කරලා වෙනම තනතුරු දුන්නා. පාඩ මතකද? හාමුදුරු කෙනෙකුත් හිටියා ව්‍යාපෘති නිලධාරී. එහෙම හිටියේ. රාජිත ගෙනාවා දීවර මොකද ආයුර්වේද සංස්ථාවට. අන්තිමට ගෙදර වැඩට ගිය කට්ටිය. කලුතර සම්පූර්ණ ගෙදර වැඩ කරා මේගොල්ලෝගේ. ගෙවල් වල වැඩ කරේ මේ රටේ රාජ්‍ය නිලධාරී. ආයුර්වේද සංස්ථාවේ. ඒක විභාග කරා කියලා මූලාශ්‍රාට මන්ත්‍රීතුමනි අපේ භාණ්ඩාගාරේ නියෝජිතයාට අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීමෙන් එළියට එනකොට සභාපති ගහලා එළියට දැම්මා. සේවකයෝ බේරගත්තේ. ඒ කියන්නේ මේගොල්ලෝගේ යුගයේ තිබුණේ භාණ්ඩාගාර නියෝජිතයාට අධ්‍යක්ෂක මණ්ඩලයට ගිහිල්ලා එළියට වහින්න බෑ. එහෙමයි මේගොල්ලෝ රාජ්‍ය සේවකයන් සැලකුවේ. මේගොල්ලන්ට වඳිනකම් එහෙయ్య කියනකම් හොඳයි. හැබැයි විරුද්ධව කතා කරොත් ගහලා එළියට දැම්මා. මේම යුගයක් මේ තිබුණා. රාජ්‍ය සේවකයෝ ගස් බැන්දා. දන ගැස්සුවා. මේගොල්ලන්ට වන්දනාමාන කරගෙන ඉන්න ඕන. එදා මහරජා දකින්නකොට පවිත්‍රා දේවී වන්‍යාරච්චිලා මේ වෙන්ද හැටි. අපි දැක්ක ඉතිහාසෙනේ මේ. අද අනුර කුමාර දිසානායකට කවුරුත් වඳින්න ඕනද? අද වඳින්න ඕනද? මේ රටේ ආමැතිවරුන්ට වඳින්න ඕනද? අපි ආරක්ෂක පිරිවරාගෙන යනවද? බෑකප් වාහන යනවද? මං කියන්නේ ඇයි අපිට ඒවා? අකපද? වරප්‍රසාද තමයි. හැබැයි ඒවයි මේ රටේ ජනතාවට රුපියලක් හරි වියදම් වෙනවට අපි කැමති නැහැ. මේගොල්ලෝ ඒවා සියල්ල භුක්ති විඳා මේගොල්ලෝට නිලධාරීත් වෙන්දා ඇමතිවරුත් වෙන්දා ඒ දැන් වන්දනාමාන නොලැබෙනකොට කෙන්දිරි ගන්නවා. අපහාස කරනවා. මඩ ගහනවා. ඊට පස්සේ නීතිය ක්‍රියාත්මක වෙනකොට කලින් මාස දෙකකට කලින් මොකද්ද මේ රටේ කතාව තිබුණේ? ඕගොල්ලෝ නඩු කියන්නේ නීතිය ක්‍රියාත්මක කරන්නේ ඕගොල්ලෝ වැඩක් නැහැ. ඕගොල්ලොන්ට බලයක් නැහැ. බලය ගත්තට වැඩක් කරන්නේ ෆේල් කියලා. ෆේල් කියලා. දැන් කියන්නේ මොකද්ද? අන්න පලි ගන්නවා. අධිකරණ ඇමති නඩු ගැන පාර්ලිමේන්තුවේ කතා කරනවා. පාර්ලිමේන්තුවේ නැත්නම් වෙන කොහේ කතා කරන්නද? අධිකරණ ඇමති මම නම් කවුද? කුසිකර්ම ඇමති කතා කරන්නද? නඩු ගැන කතා කරනවා අධිකරණ ඇමති තමයි. මේක ඒකයි ඒක නිසා කරු කතානායකතුමනි මුලාශ්‍රාට මන්ත්‍රීතුමනි ගොඩක් දේවල් තියෙනවා. වත්කම් බැරකම් ගැනනේ අද තියෙන්නේ. ඒකත් පොඩ්ඩක් කියන්න ඕන. මේ වත්කම් බැරකම් නීතිය ඇත්තට වෙනස් කරන්න ඕන. මොකද වත්කම් බැරකම් ප්‍රකාශ දෙනකොට තියෙන්නේ අදාළ අවුරුද්දේ මාර්තු 31කට තිබිච්ච වත්කම් ජුනි 1 වෙනිදාට කියන්න කියලා. ඒතර මාර්තු 31කට තියෙන වත්කම් ජුනි 1 වෙනිදාට කියන්න. මේගොල්ලෝගේ අරන් බලන්න ඉස්සරහා ඉන්න උංගයක් දෙනෙක්ගේ වත්කම් බැරකම් ප්‍රකාශයේ ගෙදර තියෙන වත්කම් කොහොමද කියලා. මොකද කරන්නේ මාර්තු 31කට තියෙන එක ගලවනවා ගිනුම් වලින්. දාලා ආයි අප්‍රේල් 1 වෙනිදාට දෙවෙනිදාට ආයි දානවා. ඒ දවසට තියෙන එක නේ බලන්න. ඒක වැඩක් නෑ. මේගොල්ලෝගේ ඇත්ත ජීවිත වලට ගිහිලා බලන්න ඕන. මේගොල්ලෝගේ දේපල යාළුවන්ගේ නෑදෑයින්ගේ
පවුල් වල වටපිටාවේ තියෙන විදිය කොහොමද කියලා. තියෙන විදිය කොහොමද කියලා. මෙහෙමයි තියෙන්නේ. මේගොල්ලෝ හුඟක් මට මතකයි අනුරුපිය දර්ශන යාපා മന്ത്രിතුමා මට දවසක් කිව්වා. ජයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඇමතුමා නැති වෙච්ච කාලේ. ජයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඇමතුමා නැති වෙච්ච කාලේ තුමා ඇවිල්ලා කිව්වා මචං උඹලා ආණ්ඩුවක් එනක දවසකට කවදාක් හරි. එහෙමයි කිව්වේ. ඔය පාර්ලිමේන්තු ලයිබ්‍රරියේදී මට කිව්වා. උඹලා හොයපල්ලා කිව්වා ඇමතිවරුන්ගේ වත්කම් බැරකම් හොයනවා නම් උන්ගේ නෙමෙයි උන්ගේ ළඟ හිටපු ඩ්‍රයිවර්ලගේ හොරගෑන් උන්ගේ කොච්චර තියනවද කියලා. ගිනුම් වල හොයනවා නම් හොයන්නකෝ වටේ තියෙන ඒවා. පියන්ලට ලියලා තියෙන ඒවා. එහෙම තමයි කිව්වේ. අපේ පළවත් හෙඩ් ඔෆිස් එකට ආවොත් ඔබතුමා යන වෙලාවක බලන්න ඔබතුමා යනෝනේ කොයි වෙලාවේ. හෙඩ් ඔෆිස් එකට එහා පැත්තේ තියෙන ඉඩම් බලන්න. අපේ හෙඩ් ඔෆිස් එකට අල්ලපු ඉඩම් බලන්න. ලොකු වලක් තියෙනවා. අවුරුදු ගාණක් ওই වල ඔහොම තියෙනවා. ඒ කියන්නේ අපේ හෙඩ් ඔෆිස් එක කියන්නේ පළවත් කියන්නේ හරි වටිනේ ප්‍රදේශයන්නේ පර්චේස් එකක් ලක්ෂ ගාණක් වෙන තැනන්නේ. අපේ හෙඩ් ඔෆිස් එක හදපු දවස් ඉඳලා බිමල් නේද? අර ඒ ඉඩම කාගේද කියලා දන්නේ නැහැ කවුරක්වත්. අපේ හෙඩ් ඔෆිස් එකට වඩා ලොකුයි ඒක. අයිතිකාරයක් නැහැ. අයිතිකාරයක් නැහැ. අපිත් ඉතින් ඕක අල්ලන්නේ නැහැ වැඩක් නැහැ නේ රාජ්‍ය දේපල අයතාලස සම්දුණු කරයි කියලා කියන්නේ ඊට පස්සේ අපිටත් කෑල්ලක් එනවා. හරි. එහෙම ඉතිහාසයක් මේගොල්ලන්ට තියෙන්නේ. ඒවා මේ රටේ ජනතාව දන්නවා. මේ රටේ ජනතාව දන්නවා. මේ රටේ ජනතාව දන්න බව මේගොල්ලෝ දන්නවා. මේ රටේ ජනතාව දන්න බව මේගොල්ලෝ දන්නවා. හැබැයි ඒ අතර ඉතින් මං කියනවා අපේ ගායන්ත මන්ත්‍රීතුමාලා වගේ ඒවා අතේ පතේ ගාගත්ත ඇති. ඒකට හිටපු ඇමති කෙනෙක්ගේ ඉඩම අරන් තියෙන යාගේ ඩ්‍රයිවර් කෙනා. ඔව්. ඒක හිටපු ඇමතිවරයෙක් ඉඩමක්. අරන් තියෙන්නේ යාලගේ ඩ්‍රයිවර් කෙනමට. ඒකයි මං අර කිය අවස්ථා සම්බන්ධ කිව්වේ. මේ හොයන්න ඕන මේගොල්ලෝගේ නෙමෙයි. මේගොල්ලෝගේ ඩ්‍රයිවර්ලා, පියන්ලා, කාර්ය මණ්ඩලයේ හිටපු කට්ටිය. අන්න ඒගොල්ලෝ ගැන හොයන්න ඕන. ඩ්‍රයිවර් යාගේ නෝනායි දවසක් අපේ ඔෆිස් එකට ගහ ගන්නවා. ඔව්. ඩ්‍රයිවර් දැන් ඉඩම දෙන්නේ නැහැ නෝනා. අන්න ඔව් කියන්නේ. ආන්න ඒ කියන්නේ ඩ්‍රයිවරුයි නෝනයි අපේ ඔෆිස් එක ළඟට ගහ ගන්නවා. ඩ්‍රයිවර් ඉඩම දෙන්නේ නැහැ නෝනට. එතකොට තමයි තේරෙන්නේ ඩ්‍රයිවර්ට ඉඩමක් තියෙන අපේ ඔෆිස් එක ළඟ. ඩ්‍රයිවර් ඇමති කෙනෙක්ගේ. ඔහම එන්නේ. ඒකයි මං කියන්නේ මේගොල්ලෝ ගැන හොයලා වැඩක් නැහැ. නෑ ඔයාගෙන මම කිව්වා වගේ හොඳ මිනිස්සු ඉන්නවා කියලා. ඒ අතේ පතේ ගාගත්තේ නැති අය ඉන්නවා කියලා. ඔව්. ඒක ඔයාට හොඳයි නේද? ඔන්න මං කියනවා ගායන්ත මන්ත්‍රීතුමා. හරිද? ආණ්ඩු ගණනාවක ඉන්න එහෙම අතේ පතේ ගාගත්තේ නැති කෙනෙක්. ඇත්තට එහෙමයි. අපි දන්නවා එහෙම ඉන්න මේ හැමෝම එහෙම නෑනේ. අපිට හොඳයි හොඳ නැහැ හොඳයි කියන්න පුළුවන් බය නැතුව. ඒකයි ඇත්ත කතාව මං කියන්නේ මේ ඉතිහාසයක් පුරාම මේ පාර්ලිමේන්තුව වල සීට් වලට කතා කරන්න පුළුවන් නම් කතා කරයි. සභාපතිතුමනි මේගොල්ලෝ ගහපු ගැහිලි තාක්ෂණයක් කවදා හරි හොයාගත්තොත් නේද ගහන්ත මේගොල්ලෝ ගහපු ගැහිලි හොයන්න මේවා කෑ ගහයි රටට මැහෙන්න. එහෙම ඉතිහාසයක් තිබුණේ. ඒකින්ද ඇත්තටම මම දන්නවා අධිකරණ ක්‍රියාවලියකින් විතරක් බේරන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. එහෙනම් මේ රටේ ජනතාව මේ පාර්ලිමේන්තුවට රුපියලක්වත් වංචා කරන්නේ නැති හොරකම් කරන්නේ නැති 159 දෙනෙක් ගෙනල්ලා තියෙනවා. ඒක තමයි ජනතා ජයග්‍රහණය. යුක්තිය ඉෂ්ට කරගත්ත මේ රටේ ජනතාව ඒක නිසා. අද අපේ රටේ දේශපාලන තලයේ දූෂණය වංචාව 0. හැබැයි මං කියන්නේ තාම නිලධාරි තන්තේ ඒ බියුරෝක්‍රසි එකේ ඒක එහෙමයි කියලා. ඒක නිසා අපේ අමාත්‍යාංශ මගේ අමාත්‍යාංශ කර්මාන්ත අමාත්‍යාංශ ඉස්සරහා මම බැනර් එකක් දාලා තියෙනවා. භාෂා තුනෙන්ම ඔබ ඇතුළු වන්නේ අල්ලස්සා දූෂණ නොගන්නා අමාත්‍යාංශයකටිය. යම් කෙනෙක් ඔබෙන් අල්ලසක් දූෂණයක් සඳහා අල්ලසක් ඉල්ලුවොත් එහෙම මෙන්න මේ අංකයට කතා කරන්න කියලා WhatsApp අංකෙත් තියෙනවා. අපේ අමාත්‍යාංශ දාලා තියෙනවා. මොකද දාලා තියෙන හේතුවම අපි දන්නවා ඒ තරම් දූෂිතයි කර්මාන්ත අමාත්‍යාංශ යුගයක්. ජෙම් එකේ බලපත්‍ර ගන්න පගාව දෙන්න වෙනවා. මිනරල් වලට ಖನಿಜ වැලි වල පගාව දෙන්න වෙනවා. GSMB එකට ගියාම පගාව දෙන්න වෙනවා. පරිසර අධිකාරිය බලපත්‍ර ගන්න ගියාම පගාව දෙන්න වෙනවා. ආයෝජකෝ එන්නේ නැහැ. අද බලන්න සභාපතිතුමනි අපේ රටේ ආයෝජක කොච්චර ඇවිල්ලාද කියලා. 2024 මේ මාස 3-4ට මේ කාර්තුවට විතරක් ඩොලර් මිලියන 650ක් ඇවිල්ලා තියෙනවා. ඩොලර් මිලියන 650ක් ඇවිල්ලා තියෙනවා foreign direct investment. ඍජු ආයෝජන 2023 අවුරුද්දටම ආවේ 483යි. 2024 අවුරුද්දට ආවේ 724යි ඔක්කොම. ඒත් ව්‍යාපෘති 93යි අවුරුද්දටම. අපේ කාර්තුවට දැන් ඇවිල්ලා තියෙනවා BOI එක සභාපතිතුමා අපිට කියනවා ව්‍යාපෘති 64යි ආයෝජන ඩොලර් මිලියන 650යි. අර චාමර සම්පත්තියෙන් පේල් කියලා ඔන්න පාස් එකක්. අන්න පාස් එකක්.
ඩොලර් මිලියන 650යි කාර්තුවට. මේ අපේ අපනයන ආදායම වැඩි වෙලා තියෙනවා. අපේ බදු ගෙවන්න ජනතාව ව්‍යාපාරිකයෝ ව්‍යවසායකයෝ බදු ගෙවනවා. මොකද අපි ඉතිහාසයක් කතාවක් ඇහුවේ මොකද හැමදාම ව්‍යවසායකයා බදු ගෙවන්නේ නැහැ මන්ත්‍රීතුමා බදු ගෙවුවට වැඩක් නැහැ උඹලා හොරකම් කරනවා කියලා. අපි මොකටද බදු ගෙවලා ආණ්ඩුවේ ලොක්ක හොරකම් කරනවා කියලා තමයි තිබුණේ. අද එහෙම නැහැ. අද ව්‍යවසායකයෝ බදු ගෙවනවා. කැමැත්තෙන් බදු ගෙවනවා. ටින් නම්බරය ගන්න පොලිමේ ඉන්නවා. අද ආයෝජක එනවා. රටවල් වල නායකයෝ එනවා. විදේශ ඇමතිවරු එනවා. අපිට ගිවිසුම් අස්සම් ගන්න කතා කරනවා. ඇයි ඒ? දැන් මේක රටක්. දැන් මේක රටක්. මේක අපායක් කරලා තිබුණේ. මේක රටක් නෙමෙයි. මේක ඇවිල්ලා පාතාලයක් තිබුණේ. මේක චෞර රාජ්‍යයක් තිබුණේ. ගරු ඇමතිතුමනි තව විනාඩි 2ක කාලයක්. ඒකද මේ චෞර රාජ්‍ය මේ රටේ ජනතාව ජන අරගලයකින් සුද්ධ පවිත්‍ර කරා. ජන අරගලයකින් සුද්ධ පවිත්‍ර කරා. අවතාර ටිකක් තියෙනවා තාම. ඒ අවතාර ටික නීති හමුවට ගෙනල්ලා නීත්‍යානුකූලව පාර්ලිමේන්තුවල කියන්නේ නැතුව මහ ජනතාවට පේන්නවත් නැතුව දූපතකටම ගෙනියන්න ඕන. මම නම් ඒකට පෙනී ඉන්නවා. බැඳුම් කර වංචාව කරපෙවුන් ගෙනියන්න ඕන. රනිල් වික්‍රමසිංහලා ඒගොල්ලොත් එක ගහපු ගැහිලි ගහපු කට්ටිය ගෙනියන්න ඕන. අර්ජුන ඇලෝසියස්ලා ගෙනියන්න ඕන. ඒක අපි කියන්නේ නැතුව වෙන කවුරු කියන්නද? ඒක ඕගොල්ලෝ කියන්නේ නැහැ. ඒක හර්ෂණ නානායක්කාර කියන්නම ඕන. අධිකරණමැතිතුමා ඒක කෙලින් කියන්න ඕන. රනිල් වික්‍රමසිංහ රාජපක්ෂලා මම හිරේ දානවා කියලා. මම කියනවා. රාජපක්ෂලා හිරේ දානවට මේ රටේ ජනතාව අසතුටු නැහැ. මේ රටේ ජනතාව දන්නවා. ඒගොල්ලෝ ගහපු ගැහිලි නීතිය ක්‍රියාත්මක කරන්න ඕන. සමහරුන්ගේ ජීවිත වලින් ඒගොල්ලෝ වන්දි ගත්තේ. තජුදීන්ලගේ ජීවිත වලින් ගත්තේ වන්දි. ලසන්ත වික්‍රමතුංගලගේ ජීවිත වලින් වන්දි ගත්තේ. ඒවට ඒ අපරාධ වලට මේ රටේ මිනිසුන්ට යුක්තිය ඉෂ්ට වෙන්න ඕන. ඒවා ඒ ඇත්ත කතා. පාස්කු ප්‍රහාර එහෙමයි. අපිට අමාරුකමක් තියෙන බව අපි දන්නවා. මොකද අපි ආණ්ඩුවක් කරගෙන ඒ ආණ්ඩුවේ ඉන්න නිලධාරීත් එක්ක වැඩ කරන්න වෙලා තියෙන නිසා. අමාරුයි. මේක ලේසි නෑ. මේ රටේ ජනතාවට තේරුම් ගන්න ඕන. බුද්ධ්‍යංශ නිලධාරීත් එක්කම මේගොල්ලෝගේ හොරකම් අල්ලන්න ඕන. ඉතිහාසයේ බුද්ධ්‍යංශ නිලධාරී කරපු වැඩි වලට නීතිය ක්‍රියාත්මක කරන්නත් ඕන. පොලිස්පති මේ ඉන්න පොලිසිය මහතුරුත් එක්කම නීතිය ක්‍රියාත්මක කරන්න ඕන. හිටපු පොලිස්පතිවරයාට විරුද්ධවත්. එහෙම තමයි. ඒක ලේසි නෑ. අමාරුයි. ඒකට නීතිඥයෝ නඩුකාර හාමුදුරුවරු ඒගොල්ලෝ ඒ කාලේ අහපු නඩු තීන්දුව තමයි තියෙන්නේ. ඔය ලේසි නෑ. නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරී කලින් මේගොල්ලන්ට ඕන විදියට යටත් වෙලා ඉන්න සිද්ධ වෙච්ච මිනිස්සු. ඒගොල්ලෝ අහිංසකයි. හැබැයි අද ඒගොල්ලන්ට ස්වාධීන වැඩ ගන්න වෙනවා. හැබැයි ඒගොල්ලෝම ගත්ත තීරණ වලට විරුද්ධ වැඩ ගන්න වෙනවා. ටික දෙනෙකුට අමාරුයි. මේගොල්ලන්ට වහල් සේවය කරපු අයට ගොඩක් අමාරුයි. මේගොල්ලන්ගේ වහල් සේවය කරපු අයට ගොඩක් අමාරුයි. කොන්ද කෙලින් තියාගෙන එදා හිටපු අයට අදත් කොන්ද කෙලින් තියාගෙන ඉන්න පුළුවන්. අපි ඒගොල්ලන්ට හිසනම ආචාර කරනවා. පොලිසිය මහතුරු ඉන්න හැම අධිකරණ පද්ධතිය හැම ඉන්නවා. නීතිපති දෙපාර්තමේන්තුවේ හැම ඉන්නවා. අල්ලාසෝ දූෂණ කොමිසමේ ඉන්නවා. එදත් රාජ්‍ය සේවයේ කොන්ද කෙලින් තියාගෙන හිටියා. අදත් රාජ්‍ය සේවයේ කොන්ද කෙලින් තියාගෙන ඉන්නවා. එදත් කොන්ද නමාගෙන හිටපු කට්ටියට අද ටිකක් අමාරුයි. අපි කියන්නේ ඒකයි. ඒකින්ද මම කියන්නේ අධිකරණ මැතිතුමා නීතිය ක්‍රියාත්මක කරන්න ඔයාට වෙන කවුරු නැතත් මේ රටේ ජනතාවගේ ආශිර්වාදය තියෙනවා. ඒ බලය ක්‍රියාත්මක කරන්න ඕන. මේ රටේ ජනතාව කියන්නේ මොකද්ද? උඹලට බලය දුන්නා ක්‍රියාත්මක කරපල්ලා කියලා. ඒකින්ද අද දූෂණ විරෝධී පනත මේ විදිහට සංශෝධනය කරන දවසේ විකුණන්න තිබිච්ච ශ්‍රී ලංකන් ගුවන් සේවයට පණ දීපු දවසක මේ ඓතිහාසික දවසේම මේ පනත පාර්ලිමේන්තුවේ සම්මත කරන්න ලැබීම ගැන මගේ සතුට ප්‍රකාශ කරමින් මගේ අදහස් දෙකීම අවසන් කරනවා. බොහොම ස්තුතියි.